හරි. සුබ දවසක් මට මේ වොයිස් එක අවුලක් නැති. හරි. අද පටන් ගන්න ස්ලීප් ටයිම් සෙෂන් එකේ තුන්වෙනි එකනේ. ඇප්ලයිඩ් එකේ තුන්වෙනි එක. හරිද? අද මම මේක කරලා දෙන්නම් ඔයාලට දෛසිකයි ඒකතල බල පද්ධතිය. හරිද? ඊටම කෙටියෙන් කරන්න පුළුවන් තරම් try කරන්න විනාඩි 30කට සීමා කරන්න මේ බලමු වෙලාව වැඩිද කියන්නම් බෑ. කරමු කොහොම හරි. හරිද? දැන් මුලින්ම දෛසික ගත්තයින් පස්සේ ඔයාලට දැනගන්න ඕන මොකද්ද? දෛශික කියන එකේ නවෙන්ම තේරුම තියෙනවානේ දිශා කියන එක. හරිද? ඒ හින්දා සමාන දෛශික එක දිශාවලට තියෙන්න බෑ. ඔක්කොම සමාන්තරව තියෙන්න ඕනේ කියන්නේ. ඒ කියලා දෛශිකක් වගේ මෙහිට ඉඳලා තව එකක් මෙහිට තියෙන්න බෑ. එකම සටහනේ. හරිද? මේක වැරදිනේ. දෛශික කියන්නේ දිශානේ. එහෙනම් තව ඒ හරි 2යි ඒ හරි 3යි ඒ හරි මොනවා හරි තියෙනවා. ওই දිශාවටම තමයි එන්න ඕනේ. මේ ප්‍රතිවිරුද්ධ වෙන්න පුළුවන්. එතකොට දෛශිකය ඍණ වෙනවා. හරිද? ඒක මතක තියෙන්න ඕන. හරි. දැන් අපි තුන් මේක විශාලත්වරු නිරූපණය කරන්න පුළුවන්. දැන් මේ දෛසිකය A නම් අපිට 3යි දෛසිකයක් ඕන නම් අපිට ඕක හුම්මම දෙන්න පුළුවන්. මේ වගේ විශාලත්ව තුනකින්. ඕක ඇවිල්ලා 3යි A. කොහොම හරි A කියන එක තමයි මෙතන ප්‍රමුඛ වෙන්නේ. මොකද දෛසිකය කියන්නේ එතන ඉන්නේ. ඔය ඉස්සරහා එන්නේ විශාලත්වය. කොච්චර ගුණයක්ද කියන එක. හරිද? ඕක මේ බේසික් අයිඩියා එක. හරි. මහ දෙයක් නැහැ. දැන් එපාර දෛසික වල ආකරණ නියමයෙන් අපි දන්නවා මොකද්ද? මේ දෛසික වල සම්ප්‍රයුක්ත දෛසිකයක් අපිට හොයාගන්න පුළුවන් මෙන්න මේ වගේ තිබ්බොත්. එක පස්සේ කා යන විදිහට ඊතල තිබ්බොත් අපි දන්නවා මුන් දෙන්නට විරුද්ධ වෙන එකෙන් තමයි සම්ප්‍රයුක්තය තියෙන්නේ. එතකොට මේක ඇවිල්ලා A ධන B වෙනවා. හරිද? බේසික්ම දේ නේද? දැන් ඔක අපි අකුරු වලින් නිරූපණය කරොත් ඔක මම දාගමු. ඔය කියන්නේ මොකක්ද එතකොට? OB කියන එක සමාන වෙන්නේ OA ධන ABට. ඔන්න ඕකනේ කතන්දරේ. ඒ කියන්නේ මේ ඕනම දෛශිකයකට මැදට වෙන අකුරක් දාලා ලියා ගන්න පුළුවන්. අර නිකන් සාපේක්ෂ චලිතය වගේම තමයි. හරි? ඒ කියන්නේ මේ OB අතරට ඇවිල්ලා තියෙන මොන අකුරද බලන්නකෝ. OB අතරට නේ ඒනේ ඇවිල්ලා තියෙන්නේ. එහෙම දාගන්න පුළුවන්. හරි? බේසික්ම දේවල් කියන්නේ. හරිද? ඊට පස්සේ සාමාන්‍යයෙන් නිතර ගණන් වල ඕන වෙන දෙයක් තමයි අර මේ කොහොම මොකක් හරි ඇඳගත්තයන් පස්සේ අපි මේවේ හරියට අනුපාත දන්නේ නැත්නම් අපිට පුළුවන් අ, අපි හිතමුකෝ මෙහෙම OB කියලා කියලා තියෙනවා. ඔය ඔහොම තියනවා කියලා. දැන් මේකේ හරියට අනුපාතයක් දන්නේ නැහැ. හරිද? මේ සමහර ගණන් වල ඕනේ වෙන අර sorry. අර අනුපාත බෙදන්න අපිට ඕනේ වෙනවනේ. අපි දැන් අහන්නේ OB යනු BA සොයන්න. එහෙම එනවනේ. අන්න ඒ වගේ තැන්වලදී. හරිද? එතකොට අපිට මේ මොනවා හරි පාවිච්චි කරලා මේ එක කැලලක් හොයාගත්ත කියනවා. අපිට මොබිලයිස් එකට B කියලා හොයාගත්ත කියලා. අපිට පුළුවන් OA කියන එක ලියන්න මොකක් හරි නියතයක් භාවයක් OB. ප්‍රශ්නයක් නැහැනේ. දැන් මේ එකම දෛසිකයනේ තියෙන්නේ. හරිද? එකම රේඛාවනේ. ඒ නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙයා වගේ යම් ගුණයක්. දැන් මේක ඇවිල්ලා ලැම්ඩා කියන එකට එක්කෝ 5 වගේ ඔහොම සංඛ්‍යාවක් වෙන්නත් පුළුවන් නැත්නම් එක බෙදීම 10 වගේ ඒ වගේ පොඩි සංඛ්‍යාවක් වෙන්නත් පුළුවන්. ඒක ඉතින් ගන්න ඒ කියන්නේ අපි ගන්න විදිහත් එක්ක ඩිපෙන්ඩ් වෙනවා. හරිද? කිසිම වැරද්දක් නැහැ. ලැම්ඩාට ඔය ඕනගයක් එන්න පුළුවන්. ওই භාග වගේ එනේම කෙලිම දශම පොයින්ට් වලට සුළු කරන්න නම් එපා. හොඳේ. මොකද අනුපාත ගන්න ගියාම මාර කට්ටක් ගන්න වෙනවා. දැන් අපිට මෙතෙන්ට ආවේ මේ මෙහෙම කියලා. එක බෙදීම 10 ආව කියලා. බෙදීම 10 වාරයක් OB. මේවා මතක් වෙන්න ඕන දැන් හොඳේ මේ මාර විදිහට කරා අපි පන්තියේ. ඒ කියන්නේ මොකද්ද මෙතන කියන්නේ? කොහොම ආව කියන්නේ OB කියන එකව 10කට බෙදලා මේක මෙතන කියන්නේ ඒකනේ 10කට බෙදලා එයින් එකක් තමයි OA කියන්නේ. එහෙනම් OA කියන්නේ එයින් එකයි OB කියන්නේ කොටස් 10යි. එතකොට අපිට ඇහුවොත් OB අනු OA කීයද කියලා ඒක සමාන වෙන්නේ OB කියන්නේ 10යි OA කියන්නේ 1යි. අපෙන් ඇහුවොත් OA අනු AB කියලා එතකොට මොකද්ද? OA කියන්නේ 1යි AB කියන්නේ 9යි. හරිද? ඒ වගේ අනුපාත ගන්න ඉතින් දැනුම තියෙන්න ඕන. හරිද? ඔය වගේ ගණන් අපි ගණනාවක්ම කරා. මතක නැත්තම් පොඩ්ඩක් තියෙන නෝට් එක හරි බලන්න නෝට් එකක් දාගෙන නැති කියලා හිතනවා නේ. හරිද? ඊට පස්සේ දෛශික වල වැදගත්ම පොයින්ට් එක විදිහට අපිට ආවේ දෛශික
තිත් ගුණිතය. හරිද? තිත් ගුණිතය කියන්නේ ඔය තිත් ගුණිතය ගන්න එක චුට්ටක් මතක් කරගෙන දැන් මම මතක් කරන්නම් මේක. ওই දෛශික මෙහෙම තියෙනවා. අපි හිතමු මෙන්න මේක තියෙනවා A කියලා එකක්. මේක තියෙනවා B කියලා එකක්. හරි? දැන් AB අතර තිත් ගුණිතය ඇහුවොත් කට්ටිය මෙතෙන්ට T කියලා මොකක් කර දාගෙන ඔහොම ලියනවා. ඕක වැරදි. මාපාංක A මාපාංක B වාරයක් cos θ. ඕක වැරදි. හරිද? නිතරම බලන්න ඕන ওই දෛශික දෙක එක්කෝ එක මුල්ලකට ඊතල දෙක එන්න ඕන නැත්නම් එක මුල්ලකින් දෙකම පිට වෙන්න ඕන. හැබැයි මෙතන තියෙන්නේ මොකද්ද? මෙතන තියෙන්නේ ඒකේ පස්සේ බීට් යනවා වගේ සීන් එකක් තියෙන්නේ. එහෙම වෙන්න බෑ. හරිද? ওই පොයින්ට් එක හොඳට අල්ල ගන්න ඕනේ. ඒ කියන්නේ හොඳටම වැඩ කරන ළමයි ඉන්න ඕක බලන්න. එහෙම කරන්න එපා. හරිද? ඒ කියන්නේ මේ දැන් ඔතෙන් තනුව නම් අපිට AB ගුණිතය ගන්න ඕන නම් අපි කොහොමද කරන්න ඕන? B එක ටිකක් දික් කරගත්තා නැති වැඩේ පේනවා. B එක ටිකක් දික් කරගත්තා නම් එහෙනම් මේ මුල්ලේ නම් දෙපැත්තට යන්නේ මේ දෙක. එහෙනම් මෙන්න මෙතන කෝණය තමයි දාන්න ඕන. මෙතන අපි හිතමු ඇල්ෆා කියන්නේ. මෙතන තීටා නෙමෙයි ඇල්ෆා වෙන්න ඕනේ AB ගුණිතේදී. හරිද? දැන් මම කියවනේ පිට වෙනවා වගේ එක්ක මුල්ලක එක ශීර්ෂයකින් පිට වෙන්න ඕන දෙකම නැත්තම් එක ශීර්ෂයක් වෙතට එන්න ඕන. ওই දෙකම හරියන්නේ. නැත්තම් එක ශීර්ෂයක් වෙතට එන්න ඕන. හරිද? ওই දෙකම හරි එක්ක මේ එන කෝණය නැත්තම් පිට වෙන කෝණය. දැන් මෙතන එතකොට එන කෝණය ගන්න බැරිද හුවොත් ඒත් පුළුවන්. ඒත් ඕකම තමයි එන්නේ. අපිට දැන් ඒ ටිකක් දික් කරමුකෝ. ඒ ටිකක් දික් කරොත් මේක ඒනේ. මේකයි මේකයි මොකද වෙන්නේ? මුන් දෙන්න එකට මෙතෙන්ට එනවනේ. එහෙනම් මෙතන කෝණය. දැන් එතකොට අතන වෙන කෝණයක් නෙන්නේ. එතකොට නෑ එහෙම නෙමෙයි බලන්නකො ප්‍රතිමුඛ කෝණනේ. මෙතන ඇල්ෆා නම් මෙතන ඇල්ෆාම තමයි. ඒ කියන්නේ ওই දෙකම ගත්තත් මේක සාධාරණව හරි උත්තරේ එනවා. හරිද? හොඳට ඒක බලලා ගන්න. හොඳේ එක්ක පිට වෙන්න ඕන නැත්නම් ඒක මුල්ලකට එන්න ඕන. නැත්නම් වර්ධනවා ඔයා ගන්න. හරිද? දැන් මොකින් අර එන සාමාන්‍යයෙන් අර පොයින්ට් එකක් තමයි අපිට අර මොකක්ද දැනගන්න තියෙන පොයින්ට් එකක් තමයි මේ ගුණිතය. තිත් ගුණිතය බිඳුව වුණොත් මොකද වෙන්නේ? AB ධන නම් ඒ කියන්නේ AB ට අගයන් තියෙනම් දෛශික වලට අගයන් තියෙනම් ගුණිතය බිඳුව නම් ඒ කියන්නේ ඇල්ෆාන බිඳුව වෙන්නේ. ඒකෙන් අපිට කියන්න පුළුවන් උන් දෙන්නයි ආනතය අංශක 90කින් ඉන්නේ දෛශික දෙක. හරිද? මේ නිකන් කියන්නේ හරිද? උන් දෙන්න අංශක 90කින් ඉන්නේ. ඒ වගේ පොයින්ට් අපිට ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මේකේ මාපාංක කියන්නේ දෛශික වල විශාලත්වය. හරිද? දෛශික වල විශාලත්වය ඔය නිකන් දුන්නොත් නම් කෙලින්ම අපිට ගත හැකි මේ විශාලත්වය කීයද කියලා බලලා එහෙම දුන්නේ නැත්නම් අර කණ්ඩාංක තලය වගේ දුන්නොත් නම් අපි දන්නවනේ. අයගේ සංගුණකයේ වර්ග ධන ජේගේ සංගුණකයේ වර්ගයේ වර්ගමූලයෙන් අපිට එනවා මේ මාපාංකය. හරිද? ඒකකටත් යන්න බලන්න. හරිද? දැන් එතකොට කණ්ඩාංක තලයක කණ්ඩාංක තලයක ওই කණ්ඩාංක තලය මතක ඇතිනේ මේක J වෙනවා. මේක x අක්ෂය x කියන්නේ i. හරිද? මේ ijk කියන්නේ මොනවද? අන්න ඒකත් මතක් කරගන්න ඕනේ. ijk කියන්නේ ඔක්කොම ඒකක දෛශික. ඒ කියන්නේ විශාලත්වය එකයි. හරිද? මාපාංක ගත්තොත් ඒකක එකයි. හරිද? ඒකක එකක් විතර දෛශික තමයි ijk කියන්නේ අපිට වෙන දෛශිකයක් ඒකක දෛශිකයක් කියලා දක්වන්න ඕන නම් අපි ඒ දෛශික ලකුණුදී 60 එකක් දානවා. හරිද? ijk වලට එන 60 දාන්නේ නැහැ. මොකද ඒවා සංකේතාත්මකවම ඒලවිලා ඒකක දෛශිකම තමයි. හරිද? එතකොට ඒවට 60 දාන්නේ නැහැ. හරිද? දැන් එතකොට දැන් මේ වෙලාවේ දිමාන විතරයි එන්නේ. හොඳ දැන් K කියන රාශිය එන්නේ ඇත්තටම 3D එකට ත්‍රිමානම. මේ මාර K රාශියක් අපි දාන්නේ මේ ඔක්කොටම ලම්බක. අන්න ඒක තමයි K එන්නේ. හරිද? ඒක ඉතින් යොදා ගන්න නැහැ. එක්සැම් එකේ 3D ගණන් හදන්නේ නැහැ නේ. එහෙනම් ඒක වැඩක් නැහැ. හරිද? දැන් අපිට කියනවා එහි හිතුම් දෛශිකය වෙන්න 2යි i ධන j. කොහොමද කියන්නේ? ඒ කියන්නේ මොකද්ද? i ගෙන් 2යි j ගෙන් 1යි. ඔන්න ඔතන පොයින්ට් එක. එහෙනම් ඕක තමයි A.
දැන් එක්සෑම් එකේදී ඔය මේ IJ ඇසුරින් ඔහම කණ්ඩායම් තලයක ගානක් දුන්නොත් අනිවාර්යෙන් හරියට ඇඳ ගන්න. හරිද? ඒකට ගාන ලේසි ඒකයි කියන්නේ. නිකන් ඇඳලා කරගන්න පුළුවන් ඒවට අමාරුයි වැටෙන්නත් පුළුවන්. හරිද? නිකන් හරි ඕ කියලා ලක්ෂයක් දාගෙන ඔහොම ඇඳගත්තාම දැන් වෙන ගණන් වලට අවුලක් නැහැ. මං කියන කණ්ඩායම් තලයේ ගානක් දුන්නොත්. හරිද? මෙහෙම AB ඔහොම දාගෙන හදන්න පුළුවන්. හැබැයි මේකේ පැටලෙන්නත් පුළුවන්. අනිත් පැත්තට හරියන්නත් පුළුවන්. එහෙම එකක් තියෙනවනේ. කණ්ඩායම් තලයට විතර හරි දෙක නිකන් ඒව දුන්න නිකන් අර AB ඇතුලෙන් එහෙම දුන්නොත් නම් මෙහෙම ඇඳට අවුලක් නැහැ. කොහොම ඇඳත් වැඩේ ගොඩ දාගන්න පුළුවන්. කණ්ඩායම් තලය පුළුවන් තරම් කණ්ඩායම් තලයෙන් ඇඳ ගන්න. මොකද මෙහෙම දැම්මෙන් පස්සේ පැටලෙන්න පුළුවන්. හරිද? හොඳට ඔළුව කල්පනා කරලා ගන්න එක පිට කරන්න පුළුවන්. හැබැයි පැටලුණොත් අපරාධ එක්සෑම් වෙලාවේදී. ඒ නිසා කණ්ඩායම් ඇතුලේ දුන්නොත් අනිවාර්යයෙන් කණ්ඩායම් තලයේ අඳින්න නැහැ. හරි ඊළඟට දැන් මෙතන ඒ ලක්ෂය කියලා දැක්කනේ. දැන් මේ ඒ ලක්ෂය ඔහොම නිකන් ඩොට් එකක් විතරක් තියන්නත් පුරුදු වෙන්න එපා. ඕක ඔයාලා මෙහෙම රේඛාව ගහගෙන දෛශිකෙත් දාලම තියන්න පුරුදු වෙන්න. එතකොට ආයි බල බල ඉන්න දෙයක් නැහැ. මේ ඇවිල්ලා 2යි දාන J දෛශිකය. ওই විදිහට දාන්න පුරුදු වෙන්න. හරිද? ඒ පාර ආයි බල බල ඉන්න දෙයක් නැහැ. ඒකයි. අපි ඉතින් B කියලා තව පොයින්ට් එකක් තියෙනවා මෙහෙම. B කියවිල්ලා ඍණයි දැන් 3යි නිකන් හිතමුකෝ. ඒකෝට ඍණයි කියන්නේ මේ පැත්ත. ධන 3යි මම තුනකින් මයි හරියන්නේ. අහන මොන මොයි හරි දැන් B තියෙන්නේ. B ත් උම නම් කරලා ඕකත් එහෙමයි. අපි ওই හැමතයිසිකෙම දා ගන්න ඕන මොකද්ද කියලා. එහෙනම් මේක ඇවිල්ලා ඍණ I ධන 3යි. හරිද? ඔන්න ඔය විදිහට තමයි කණ්ඩායම් තලයේ දෛශික දුන්නේ පස්සේ ලකුණු කරන්නේ. දැන් අපිට මේකේ මාපාංක ගන්න උනොත් අපිට ඕන OA ගේ විශාලත්වය හොයන්න. මොකද්ද කරන්නේ? හරිම ලේසි. I ගේ සංගුණකේ වර්ගය. දැන් I ගේ සංගුණකේ මොකක්ද දෙකට තියෙන්නේ? දෙකේ වර්ග ගන්න. J ගේ සංගුණකේ එක තියෙන එකේ වර්ගයේ වර්ගමූලය තමයි මාපාංකය. ඒකට මේකේ මාපාංකය ඇවිල්ලා පහේ වර්ගමූලය. එතකොට OB ගේ මාපාංකය ඇවිල්ලා එකේ වර්ග ගන්න තුනේ වර්ගය 9යි වර්ගමූල කියන්නේ 10 මූල. හරිද? ඕවා තුලේ තියෙන මොන හරිද මොකද බොහෝ විට එන්නත් බැරි නෑ. කන්නාපතරේ ගන්න. හරිද? දෛශික වල නම් ඔච්චර තමයි ඒ කියන්නේ මතක් කරන්න තියෙන්නේ නේ. ඔව් මම මතක් කරනවා. ප්‍රලම්බ ප්‍රක්ෂේපණය ඒකත් මම පොඩ්ඩක් මතක් කරගන්න. එන්නත් පුළුවන් නෑ එන්නත් පුළුවන්. ඒකට මතක තියාගන්න ඉන්න ඕනේ. හරිද? ඊට කලින් කියන්න ඕන ඕනම දෛශිකයක් අපිට ඒ කියලා ඕනම දෛශිකයක් හරිද? ඕනම දෛශිකයක් එම දෛශිකයේ මාපාංකයෙන් බෙදුවෙන් පස්සේ අපිට එනවා එයාගේ ඒකක දෛශිකය. ඒ අදාළ දෛශිකයේ ඒකක දෛශිකය. ඒක මතක තියාගන්න ඉන්න ඕන. මොකද සමහර වෙලාවට කියනවා මේ දෛශිකයේ ඒකක දෛශිකය හොයන්න කියලා. ඒකට ඔයා කරන්න ඕනේ ඒ දෛශිකය උගේ මාපාංකයෙන් බෙදෙන එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒ දන B බෙදීම් 5 ඔන්න ඔය වගේ එකක් තියෙන මාපාංක කියන විශාලත්වයක් නෙන්නේ. හරිද? අදාළ ගානට අනුව ඉතින් මේ හරි ප්‍රලම්බ ප්‍රක්ෂේපණ කියන එක උත්තර මතක් කරගන්න. ප්‍රලම්බ ප්‍රක්ෂේපණ කියන්නේ මෙහෙම දෙයක්. ඔහොම දෛශිකයක් තියෙනවා. හරිද? එයා මෙන්න මේක මත ප්‍රක්ෂේපණය වෙන එක තමයි මෙන්න තියෙන්නේ ප්‍රලම්බ ප්‍රක්ෂේපණය. මේක මත ප්‍රක්ෂේපණය. ඒ කියන්නේ BC එක තමයි හොයන්න තියෙන්නේ. හරි? හරි. සෝරි මේ සිග්නල් ඉෂුව එක. හරි. ඊට පස්සේ අපි හිතමු මේකේ දෛශිකය ඇවිල්ලා A කිය. හරිද? ඕක කියලා දාලා අගයන් දෙනවා. හරිද? මොකෙන් හරි දෙයි. එක්ක I වලින් හරි මොනෙන් හරි දෙයි. I GS වලින් හරි මොනවා හරි. මෙතන කෝණය අල්ෆා කියලා දාගත්තා. මෙතන ABC D කියලා දාගන්නකො. මේ දිග හොයන්න තියෙන්නේ හරිද? BC කියන දිග හොයන්නයි තියෙන්නේ. එතකොට ඕක ගොඩක් වෙලාවට මේ IG ඇසුරින් තමයි දෙන්නේ. හොඳේ මම IG ඇසුරින්ම එන එකක් කිව්වොත් විදේශී වගේ නේ. අපි තුමේ A කියන්නේ 2යි I ධන J කියලා ගන්න හොඳද? ලස්සන උත්තරයක් නැති වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ.
ලස්සන උත්තරේ එකක් ගමුනේ. මෙතන ගන්නකෝ. I ධන 3j. හරිද? එතකොට අපි හිතනවා මේ දෛසිකයේ මත ප්‍රක්ෂේපණය යනහන්නේ. දැන් මේ දෛසික අපි B කියලා හිතනකො මූ මත ප්‍රක්ෂේපණය යන්නේ. ඒ කියන්නේ මේ දෛසිකයේ මත වැටෙන්නේ කී කොච්චර මේ විශාලත්වයකද BC කියන විශාලත්වය කීයද? වගේ සීන් එකක් අහන්න තියෙනවා. දැන් B කියන එක අපි හිතුවොත් 4යි ධන 3j කියලා හිතමු. හිතුවොත් එහෙම අපිට දැන් එන මොකද්ද? ඔය AB ගුණිතය ගන්න පුළුවන් අපිට. AB ගුණිතය. AB ගුණිතය මොකද්ද? ওই දෙක අතර කෝණය මොකද්ද? ඇල්ෆා තමයියි. ওই දෛශිකයේම පොඩ දෛශිකය කියන තමයි ඉතින් අපිට තියෙන දැන අදාළ නැහැ. උගේ සමාන්තර බව තමයි අපිට වැදගත් වෙන්නේ. හරි. එතකොට අපිට පුළුවන් ඔක ගුණිතය ගන්න මේකේ මාපාංකය ඇවිල්ලා කීයද? 25යි 9යි. ලස්සන කිල්ලෙන් නැත්නම් හරි නිකන් සුළු කරගන්නකො මිලි. හරිද? කොහොම සුළු කරගත්තොත් එහෙම වෙනවා. මේකේ II පදයි JJ පදයි විතරයි ගුණ වෙන්නේ. ඇයි? IJ ඇවිල්ලා ලම්බකව තියෙන හින්දා. ඒතකොට කොස් බිඳුවනේ. කොස් 90නේ කොස් 90 බිඳුවනේ. ඒ හින්දා IJ ගුණිත ගන්නෑ. අපි IIAවයි මේ JJවයි විතරයි සලකන්නේ. මොකද II ගුණිතය මොකක්ද වෙන්නේ? I වර්ග කියන්නේ එකයි දෙන්නේ. අයි මුන් දෙන්න අතර කොහොනේ බිඳුවනේ කොස් බිඳුව එකයිනේ. හරිද? ඒව නම් මම වැඩි මතක් කරන්නේ නැහැ. ඒ ඔළුවේ තියෙන්න ඕන. 4 පහ 20යි 3 3 9යි 29යි. හරිද? එතකොට අපිට ඒ විමුක්තිය 29 අපිට තව ගන්න පුළුවන් මොකද්ද? AC මේ OD හොයන්නේකො. OD කියන එක ගන්න පුළුවන්. කොස් වලින් ගන්න පුළුවන්. කොස් ඇල්ෆා වත් වෙනම් මේ දෙක ඇවිල්ලා A ගේ මාපාංක වාරයක් කොස් ඇල්ෆා කියලා ගන්න පුළුවන්. ඔව් සිම්පල් ඒ දැම්මම කමක් නැහැ ඉතින් හොඳ. දැන් අපි මෙතන සිම්පල් එකෙන් දාගමුකෝ. දැන් අපි AB ගුණිත හැලපුවොත් AB ගුණිත කියන්නේ මොකද්ද? A B cos ඇල්ෆා. ඕකත් අපිට ගන්න පුළුවන්. ඕකේ අර්ථ දැක්වීමෙන් තියෙන්නේ. ඒකෝර අපි දන්නවා A cos ඇල්ෆා කියන්නේ මොකද්ද? OD වාරයක් B ගේ මාපාංකය A.B කියන්නේ 29යි. ඒක අපි හොයාගත්තානේ. ඒකෝර අපිට OD හොයාගන්න පුළුවන්. 29 බෙදීම B ගේ මාපාංකය. B ගේ මාපාංකය කියන්නේ කීයද? 4ක් අර්ථ 16යි 16යි 9යි වර්ගමූල 5යි 5යි. 9 බෙදීම 5යි. හරිද? 29 බෙදීම 5යි. ඔන්න ඔක තමයි ප්‍රලම්බ ප්‍රක්ෂේපණය කියන්නේ. මම නිකන් මතක් කරේ. හරිද? ඒක ටිකක් බලන් යන්න. කෙලින්ම අහන එකයි. ප්‍රලම්බ ප්‍රක්ෂේපණය හොයන්නේ මේ දෛශිකයෙන් අදාළ දෛශිකය මත ප්‍රලම්බ ප්‍රක්ෂේපණය හොයන්න. ওই දෛශික දෙක ඔයාලට දෙනවාද? මේකෙන් මේක මත හොයන්න කියලා. හරිද? ලේසි වැඩක් ඉතින් ඇත්තටම හොඳේ මහා මාරු දේවල් නෑනේ. හරි. දෛශික වල ඔච්චර වට රට්ටක් ගන්න මතක් කරන් තියෙන පොඩ්ඩක් අර මේ කේන්ද්‍ර වර්ග ටික නම් බලාගෙන යන්න. මෙතන මම මේ ටික කරන්නේ නැහැ. හරිද? ඒ ටික කරන්නේ මොකද බොරුවට වීඩියෝ එක දික් වෙනවනේ මම මේව ලස්සනට කියලා දීපු දවසක් තිබ්බනේ. නෝට් එකක් ඇති ඔයාලගේ හරිද? ඒ කියන්නේ ලයිව් වෙන්නේ නැහැ නම් නෝට් එකක් දාගන්නවා. අනිත් අය ඉතින් රෙකෝඩ් බලන අය දාගන්නවා කියලා හිතනවා. හරි? ඒ නෝට් එකේ පොඩ්ඩක් ත්‍රිකෝණ ටික මේ බලාගෙන යන්න. මොකද මම එදත් කිව්වා ඒ ත්‍රිකෝණ ටිකේ මේ අර කේන්ද්‍ර ටික ඔයාලා එක්සෑම් එකට කලින් දවසේ පොඩ්ඩක් හොඳට බලාගෙන ගියාම ඇති කියලා. මොකද කටපාඩම් තියාගන්න ඕනේ දේවල් නෙමෙයි. ක්ෂණික මතකෙ තියාගෙන ගියා නම් ඇති. හරිද? කලින් දවසේ අනිවාර්යෙන් බලාගෙන යන්න ඕනේ. ගුරුත්ව කේන්ද්‍රය වගේ එකක් දුන්නොත් නම් ප්‍රශ්නයක් නෑ. ඒක දන්නවනේ නිකම්ම කොහොමද බෙදෙන්නේ කියලා. දෙකට එක අනුපාතයෙන් බෙදෙනවා. ඒ ඔක්කොම දන්නවනේ. හරිද? ඒක තමයි වැදගත් දෙයකට තිබ්බේ. අනිත් ඒවාත් බලන්න ඉන්න. ප්‍රලම්බ කේන්ද්‍රයයි අන්තර් කේන්ද්‍රයයි ඒවත් බලාගෙන යන්න. හරි? දැන් එතකොට එමු. ඒක තමයි බල පද්ධතිය. බල පද්ධතියක් කියන්නේ මොකක්ද? බල පද්ධතියක් කියන්නේ අපිට මේ ඕන එකක් ගන්න පුළුවන්. කොහොම ඔය ඕනාක තියෙන බල ටිකක් ගන්න පුළුවන්. හරිද? ඕන අනත වලින් තියෙන බල ගොඩක් තමයි බල පද්ධතියක් කියන්නේ. අපි දන්නේ නැහැ මොනවද කියලා බලන්න. හරි? ඔන්න ඔය වගේ එක එක බල හොඳේ මම දැන් එක එක දාන්නේ නැහැ. ඔය වගේ එක එක පැතිවල තියෙන බල. හරිද? මේකත් එක එක දිශාවලට තමයි ක්‍රියාත්මක වෙන්නේ. හරි? හැබැයි දෛශික වලට වඩා වෙනස් වෙන්නේ ඇයි? ওই බලවලගේ හරියටම මේ දිශාවටම තියෙන්න ඕනේ කියලා එකක් නැහැ. දැන් මේ පැත්තට 2 නිව්ටන් තියෙන එක ආයි මේ පැත්තට 2 නිව්ටන් තියන්න පුළුවන්.
හරිද? ඒකෙන් තමයි දෛශිකයේ බලය වෙනස් වෙන්නේ. දැන් දෛශික බලය එහෙම කරන්න බෑනේ. හරිද? ඊට පස්සේ මම ඒත් එක්කම කියන්නම් මේකේ මම කලිනුත් කිව්වා මේ මේ සෞදි රාष्ट्रයක තියෙන ලක්ෂණ ටික. මම මෙතන චුට්ටක් කියාගෙන යන්න අනිවාර්යයෙන්ම මතක තියෙන්න ඕන. සෞදි රාष्ट्रය කියන්නේ මෙත්වල තියෙන අමුතුම කෑල්ලක් උනේ. එන්නේ නැති තැනක් නෑ ওই මගුල. නිතරම බලනවා ওই මගුල කොහෙට හරි ඔබන්න හරිද? ඒ කියන්නේ ඕක එවිපස්සේ ලස්සනට ගාන හදන්න පුළුවන් ඒකයි. හැබැයි ඕකේ තියෙන ලක්ෂණ දන්නේ නැත්නම් ඉතින් ගානේ ලස්සනක් නැති වෙනවා. පැල්ෂඩ් කියන මේ පාද ඔක්කොම සමානයි ඉතින්නේ. අවදි කියන්නේ ඒකනේ. පාද සමාන කියන්නේ මේ අභ්‍යන්තර කෝණයක් 120යි. ඒ විදිහින් දරන් ඉන්න ඕන. හරිද? එතකොට මේක සමච්ඡේදනය වෙනවා. එතකොට අපි දන්නවා මේව 60යි. මේවා 90ෙන් යන්නේ හොඳේ. මේවා 90යි. එතකොට අපි දන්නවා මෙතන 30යි. කොහොම ගත්තාම මෙතන 30යි මෙතනත් 30යි. හරිද? ඒවා මතක තියෙනවා. දැන් එතකොට මේක 2යි එන අපි දන්නවා මොකද්ද? මේ කෑල්ල 2යි කොස් 30 වෙනවා. එහෙම හදලා ගන්න වෙලට කටපාඩමේ තියෙන්න ඕනේ නැහැ. ඕන ටික දන්නවනම් හදලා ගත හැකිනේ. මෙතනත් ඒ කරා මෙතනත් 60යිනේ. එහෙනම් මෙතනත් ඒ මෙතන 2යි. ඒ කියන්නේ මොකද්ද? මේ මැද පාදයේ දිග කොච්චරයිද? නිකම් පාදයක වගේ දෙගුණයක්. ඒ කියන්නේ 4යි. හරිද? මැද දිග ඔන්න ඔය දිග. හරිද? ඒ වගේම තමයි මේවා සමාන්තරයි මේවට. හරිද? ඕක මතක තියාගෙන ඉන්න ඕන මොකද? ලක්ෂණ ඔච්චර ඉතුරු ලක්ෂණ මොනවාරි වාට ඕනොත් ඉතින් වාට මොකක්ද දින මාට්ටයක් ගහලා ගන්න පුළුවන්. හරිද? දැන් අපිට හිතමු අපිට ගෝර්ණයක් ගන්න ඕන නා කියලා යම් එකකට. මෙතන ඒ නම් මේකෙන් ගෝර්ණයක් ගන්න ඕන නා කියලා. ඒකට ලම්බ දුර මොනවද? ඒකට අපි කරන්නේ මේ පාදේ දික් කරගෙන මෙහෙම ලම්බකව රේඛාවක් ගාලා එයාගේ දිග හොයා ගන්නවා. ලේසියිනේ. හරිද? අමාරු දේවල් නෙමෙයි. හරිද? එතකොට ඇයි මෙතන 60යිනේ? මෙතන 60යි කියන්නේ මේක 2යි නම් 2යි sin 60 තමයි දිග. හරිද? ඒවා මතකයි කියලා හිතනවා ඈ. ඕක මම වෙනවම දුන්නේ. ඒ කියන්නේ ෂඩාශ්‍රවල ලක්ෂණ මම වෙනවම දීලා තියෙනවා ඔයාලට. නෝට් එකක් දාගෙන තියෙනවා. ඉතින් බලා ගන්න පුළුවන්. රෙකෝඩ් එකේ නිකන් ටී බලනවා වගේ බලන් හිටියනම් දැනුත් ටී බලනවා වගේ මේක බලන් ඉන්න පුළුවන්. හරිද? දැන් ඔය ඒකතන බලපද්ධතිය ඕනම් බලපද්ධතියක් අපි දන්නවා. අපිට සම්ප්‍රයුක්ත බලයක් සහ ගූර්ණයකට ඌරණය කරගන්න පුළුවන්. ඕනම එකක් හරි ඕනම එකක් අපිට සම්ප්‍රයුක්ත බලයකට හා ගූර්ණයකට ඌරණය කරගන්න පුළුවන්. දැන් මේ එකපාරට අපිට සම්ප්‍රයුක්තයක් හොයන්න බෑනේ. ඒ නිසා අපි සංරචක දෙකකින් හොයාගන්න ඔක්කොම බල ටික. ඉහළට තියෙන්නේ කොච්චරද? ඔක්කොම පද්ධතිය. මෙහෙට තියෙන්නේ කොච්චරද? හරිද? පද්ධතිය බල ටික කොහොම බෙදාගත්තන් පස්සේ මුළු පද්ධතියම උගේ සම්ප්‍රයුක්ත හොයාගන්න පුළුවන් නේ අපිට. ඒ ඔක්කොම බල ටික මෙතන තියෙනවනේ දැන්. සහ ගූර්ණය. කට ඌනනය කරගන්න පුළුවන්. ඕනම එකක් හරිද? මේක තව ඕනනම් අඳිත හැකි මෙහෙම. දැන් සම්ප්‍රයුක්තයක් වන්න පුළුවන්. R1 G. හරිද? ඕනම පද්ධතියක් ওই ටිකට යොමු කරගන්න ඕනේ. ඒ කියන්නේ අපිට එක එක ගානේ ස්ටෙප් බයි ස්ටෙප් කියනවා. පද්ධතියට අලුතින් එකතු කරනවද අරවද මේවද ඔයාලට මතක ඇතිනේ ගණන් හදනකොට හදපු හැටි. ඒ ටික ටුක්ටක් කොහමද ගණන් හදනවා මම කොහමද අන්තිම ප්ලෑන් එකක් දෙනවනේ ඔයාලට. හරිද? ඒව කරද්දි පොඩ්ඩක් ඒ විදිහට වැඩ ටික කරගෙන යන්න. හරි? අනිත් දේ තමයි ගානේ ස්ටෙප් බයි ස්ටෙප් කියනවනේ. දැන් ගානේ මේ ගාන මුලින් කියනවනේ. මෙහෙම තියනවා කියලා ඊට පස්සේ කියනවනේ ඌ මේ යුග්මයකට සහ සම්ප්‍රයුක්තයට ඌනනේ වෙයි අර මොකක් හරි මොකද කියනවනේ. කිව්වන් පස්සේ ඔයාලා මෙහෙම රූපයක් අඳ ගන්නවනේ. මේක ඇඳගත්තෙන් පස්සේ ආයි මේක ගැන හිතන්න එපා ඔයාලා. හරිද? මොකද මේකම තමයි ඔයාලා සරල කරලා මෙතන ඇඳගෙන තියෙන්නේ. හරිද? ගාන ඉස්සරහට ගලාගෙන යද්දි ඔයාලා මේ රූපේ පාවිච්චි කරලා ඇඳගෙන යන්න. ඔයාලට ඊට වඩා ලේසි වගේ නම් මේක ඔයාලා මේක පාවිච්චි කරන්න. ආයෙ අර මුල්ම බල ගොඩාක් තියෙන රූපේ පාවිච්චි කරන්න එපා. අමාරුයි වැටෙනවා ඒක ඇහුම්. දැන් අපි හිතමු මෙහෙම තියෙන එක දැන් ඒ ලක්ෂ්‍ය හරහා මේ සම්ප්‍රයුක්තය ක්‍රියාත්මක වෙනවා සහ ජී ගූර්ණය දිනවා කියලා දෙනවා කියලා. එහෙම දුන්නොත් අපි ඊළඟට පද්ධතිය ගන්නෙ කොහොමද? අර බල එකක්වත් නැහැ. මෙතන ඒ ලක්ෂ්‍ය මෙතන තියෙන්නේ. අර එකක් නෑ. දැන් අර හැම පාදෙම බල තිබ්බන ඉස්සෙල්ලා මේනේ.
හරිද? ඒව එකක්වත් නැහැ. අපිට කියනවා ඒ ලක්ෂ්‍ය හරහා මේක තියෙන්නේ. එහෙනම් මේ පැත්තට x ඉහළට y සහ g කියන යුග්මය. මේ පද්ධතිය තමයි මේ විතරක් තියෙන්නේ. හරිද? දැන් ඊළඟට අපිට කිව්වොත් දැන් ඔතන CD දිගේ අමතර බලයක් එකතු කරනවා කියලා අපි ආයි මෙන්න මේකෙ මෙතෙන්ට ගිහිල්ලා ඔහොම කරලා මෙතෙන්ට එකතු කරන්නේ බල. ආයෙ පාර මඤ්ඤම් වෙනවනේ ඔක්කොම. මෙතෙන්ට එකතු කරන්නේ. CD දිගේ දෙකයි බලයක් තියෙනවා මොකද කියනවනේ. ඔතෙන්ට එකතු කරන්නේ. ඇයි? කලින් පද්ධතියනේ අපි ඉස්සෙල්ලා ඇඳගත්තේ දැන් අලුත් බලේ එකතු කරා ඔතෙන්ට. කලින් ගේම තමයි. ඊට පස්සේ අපි ආයෙ හොයනවා මේකෙන් මොකද්ද වෙන්නේ සම්පූර්ණ කොහෙටද යන්නේ? ගානට අනුව හොඳ දැන් මේ නිකන් කියන්නේ. ගානට අනුව මොකද්ද මෙතන වෙන්නේ කියන එක අපි ඊට පස්සේ ආයෙ හොයනවා. හරි? බලපද්ධතිය වල නම් ඇත්තටම කියන්තරම් දෙයක් නෑ. හරිද? දැන් ගූර්ණයක් ගන්න එකක් ගන්නවා ගූර්ණයක් කියන්නේ යම් ලක්ෂයක් සහ බලයකට තියෙන මේ යම් ලක්ෂයක සිට බලයකට තියෙන දුර සහ එම බලයේ විශාලත්වය අතර ගුණිතය. හරිද? ඕක ගන්න පැත්තත් මතක තියාගෙන වාමාවර්ත නම් අපි දන්නවා දක්ෂිනාවර්ත කියන ඔරලෝසු කටුව යන පැත්ත වාමාවර්ත කියන්නේ ඊට විරුද්ධ පැත්ත. ඔරලෝසුව කරන් යනවා. ඒක උඩ බලලා මේ දිශාව දාගන්න. හරිද? ඊළඟට බලපද්ධතිය වලින් අර සම්ප්‍රයුක්තයේ ක්‍රියාරේඛාව හොයන්න යනවනේ හරියටම තියෙන තැන. ඒක හොයන්නේ මෙහෙමයි. දැන් අපිට කියනවා සාමාන්‍ය අන්න එතකොට නම් ඔයාලා හරියට ඇඳ ගන්න. ඒ කියන්නේ රූපේ හරියට ඇඳ ගන්න. දැන් අපිට කියනවා නම් ඕ ඒ රේඛාවේ සිට කොච්චර දුරකින් තියනවද කියලා ගාණේ අහනවා නම් අපිට ෂඩාර්ශයන් තියෙන්නේ. හරිද? ඔයා OA කියන එක තිරස්ස ඇඳ ගන්න පුළුවන් තරම්. මොකද OA කියන එක වට හිතන හිතන විදිහට අඳින්න බෑ නේද? ගාන කියනවනේ ඔය මේ හොයන්න කියලා OA තිර කොච්චර දුරකින්ද තියෙන්නේ කියලා. අන්න ඒ කියන රේඛාව පොඩ්ඩක් තිරස්ස ඇඳ ගන්න. තිරස්ස ඇඳ ගන්න. හරිද? දැන් අපි හිතමු අපිට AB කියලා කියන්න කියලා. AB දිගේ තියෙනවා කියලා. දැන් ඔයා AB මෙහෙම ඇඳගත්තොත් ඔයා ගූර්ණ ගන්නකොට ඔයාගේ ඔළුව මන්නම් වෙනවා. ඇයි ඔයා පැත්තට එකයි බලන්න. එහෙම වෙන්න එපා. ඔයාට AB දිගේ තියෙයි කියලා කියනවනම් මම අඳින්නවා. මුලින්ම ෂඩාක්ෂර ඇඳගත්තා. හරිද? AB දාගෙන ඉන්න. AB දිගේ තියෙනවා කියලා කියනවනම් AB දාන්න. පස්සේ ඒක මාක් කරන්න. OAB PDE. හරිද? විතරම වාමාවෘත තමයි මාක් කරන්නේ. හරිද? කොහොම මාක් කරගන්න. හරිද? අදාළ කියන එකත් අනුව. එතකොට අපි දන්නවා දැන් සම්ප්‍රයුක්තේ මෙයා දිගේ තියෙනවා නම් මෙයාගේ කොහේ හරි තියෙන්නේ. අපි ගන්නවා මෙහෙම. ඒ ඉඳලා හරියටම තියෙන්නේ x කියලා දුරකින් කියලා. ඒපාර බල ටික දාගන්න. ඕකනේ සම්ප්‍රයුක්තෙන් උතරින් සම්ප්‍රයුක්තිය බෙදෙන ගන්නවා කියන ඔහොම දාගන්නවා. හරි. හැබැයි මේකට ගූර්ණ දාන්නේ නැහැ. ඇයි? සම්ප්‍රයුක්තේ හරියටම වැඩ කරන තැනනේ අපිට ඕන. සම්ප්‍රයුක්තයක් හරියටම වැඩ කරන තැනකදී ගූර්ණවත් අමතර බලවත් මොකක්වත් නැහැ. සම්ප්‍රයුක්තේ විතරයි තියෙන්නේ. හරිද? ඒ හින්දා ගූර්ණ දාන්නේ නැහැ. ඊට පස්සේ අපි මේ අදාළ ලක්ෂ්‍ය වටා ගූර්ණ කරන දෙපැත්තේ මේකින් එකකින් එනවා ගූර්ණය සහ මේ සම්පූර්ණ පද්ධතියන ඒ වටා ගූර්ණ ගන්නවා. අපි පාර දෙපැත්ත සමාන කරනවා. අපිට පුළුවන් මේ ස්කේන් එක කරලා හොයාගන්න. ඒවා මතක ඇති කියලා හිතනවා. හරියට ගොඩක් ගණන් කරලා වෙයිනවා. ඊළඟට අපිට ඕකෙත් තාම කණ්ඩායම් තලයක බලලා පුරු කරන්න යක් හරිද? අන්න ඒක චුට්ටක් මතක තියන්න යන්න. දැයිසිකව කියම තමයි. හරිද? ඕකේ අපි හිතනවා මෙහෙම. I ධන J කියන ලක්ෂයේ බලයක් තියෙනවා මෙහෙම. හරිද? ඕක මාක් කරන්න කොහොමද? දැන් ලක්ෂය ඇවිල්ලා මෙතනනේ I ධන J නේ. එහෙනම් මෙතන I J ඔන්න උතන තමයි එන ලක්ෂය. උතනින් තමයි බලය තියෙන්නේ. හරිද? කොහොමද මාක් කරන්නේ? 3යි I. ඒ කියන්නේ I පැත්තට 3යි ඍණ 4යි J. ඍණ 4යි J. එතකොට J පැත්තට ඍණ 4යි. සාමාන්‍යයෙන් ඔහොම දාන්න, ඒ කියන්නේ ඔහොම දැම්මත් හරි ඉතින්. හරිද? උත්තර ලස්සනට එනවා. හැබැයි ඍණ කතන්දර නිකන් අවුල් වගේ හින්දා පුළුවන් නම් ওই දිශාව මාරු කරලා ධන කියලා දාගන්න. ඍණ පැත්තට කියලා නෙවෙයි කියන්නේ. ඍණ පැත්තට 4යි කියලා දාගන්න. හැබැයි ඍණ පැත්තට ආයි ඍණ කියලා දාන්න එපා. හරි? ඍණ පැත්තට 4යි කියලා දාගන්නවට
අවුල් වගේ නම් ඔයා පිළිම J පැත්තටම ගන්න. ඔය J තියෙන පැත්තට නේවනේ දෙන්නේ. ඉතින් J ට විරුද්ධ පැත්ත ගන්නව ඍණ කියලා දුන්නොත්. හරි. තා බලයක් ගමුකෝ නිකන්. දෙක ඇරෙන 3යි කියන ලක්ෂණ තියෙනවා අපි හිතමු. ඍණ I නන 5යි J කියලා බලයක්. බලමු 2යි I ඍණ 3යි J. ඒ කියන්නේ මේ වගේ ලක්ෂිත තියෙනවා ඍණ I. එහෙනම් I පැත්තට ඍණ 1යි. අපි එහෙම ගන්න නැහැ අනිත් පැත්තට දාන්න. එහෙනම් මේ පැත්තට 1යි. සහ J පැත්තට 5යි. J දින උඩ J පැත්තට 5යි. ඔන්න ඔය විදිහට තමයි ලකුණු කරන්නේ. හරිද? දැන් ওই ඛණ්ඩාංක තලයේත් අපි දන්නවා ඌරණය ගන්න කොහොමද අපි? ওই ඛණ්ඩාංක තලය දුන්නාම අනිවාර්යෙන් ඕවටම තමයි ගූර්ණ ගන්න මුලින්ම නේ. මොකද ඕවට ගත්තයින් පස්සේ අපි දන්නවා ඕක අපිට පුළුවන් XY කියලා බල දෙකකින් සහ G කියලා ගූර්ණයකින් ඌණනය කරගන්න ඕනම පද්ධතිය. හරිද? ඔය ඛණ්ඩාංක තලයේ දීපු ගමන් ඔයාලට මතක් වෙන්න ඕනේ මෙන්න මේ සටහන. ඕවට ගූර්ණ ගත්තයින් පස්සේ අපිට ওই වගේ මේ පද්ධතිය හදාගන්න පුළුවන් කියලා. හරිද? ඊට පස්සේ ඉතින් දන්න විදිහට තුටික් කරගෙන යන්න තමයි තියෙන්නේ. දෙන විදිහට. හරිම ලේසි හොඳ බල පද්ධතිය ගන්න නම් හරිම ලේසි රූප වලින්ම යන්න තියෙන ගාන. දිගටම පන්ති ආවන රෙකෝඩින් බැලුවනම් ඔයාලටත් ලේසි ඇති. හරිද? එහෙනම් බල පද්ධති වලින් ඔච්චරයි කියන්න තියෙන්නේ. ඔයාලට මම ඊළඟ රෙකෝඩ් එකක් ටක් ගාලා දාන්නම් මේ. එහෙනම් මේකත් බලලා ඉවර කරගන්න හැමෝටම good luck.